පුංචි ජීවිතේ ඔහු දන්නේ මේ කුමක්ද වෙන්නේ කියලා. නමුත් භද්‍රාවයම් ජාවාරක් කරුවන් දන්නවා මේ පොලිසියට අහුවුනොත් තොරතුරු ලබා දුන්නොත් තමන් අත්අඩංගුවටපත් වෙනවා. තමන් තිරගත වෙනවා. තමන් නීතියට කොටු වෙනවා කියලා දන්නවා. ඒ නිසා අපිට පේන විදිහට මේ තොරතුරු පිටිට යෑමට වළක්වා ගන්නද ඒ පුංචි දුවදරුවා නැගගෙන ගිහින් බඳලා කාමරයක සිරකරලා ගෙදරට ගිනි ඇවිල්ලීමක් තමයි කරන්න හදන්නේ. ඒ වගේ නිදර්ශනයක් තමයි අපිට ඕන කියන්න පාන්නේ. හැබැයි මේ වගේ අනතුරකට ලක් වුණාම මේ වගේ තැනකදී අපිට උදව්වට යන්නේ කවුද? උදව්වට බේර ගන්නට එන්නේ කවුද? ආරක්ෂක අංශ නගා වෙන්නට පුළුවන් වෙන්නත් පුළුවන්. බැරි වෙන්නත් පුළුවන්. නිවාරණ අංශය එන්නට කලින් අතන සිරවි සිට ජීවිතේ බේර ගන්නට ඕනේ. හැබැයි ආරක්ෂක අංශය මේ පිළිබඳව දැඩි විමසිල්ලෙන් යුතුව සිටිනවා. අපි බලමු පළමුවෙන්ම කරන්නට තිබෙන්නේ අතුල ඒ ගොඩනැගිල්ල තුල සිරවි සිට ජීවිතේ ප්‍රථමයෙන් උදා ගන්න එක. ඔහු තදින් ඔහුගේ බෑග් එක ගැට ගහලා උඩ නැගිටින්න බැරි විදිහට ඔහු අතන ස්ථිර කරලා ඉන්නකොට මේ වගේ ඕනම බාධකයක් ජයගෙන ඒ ආපදාවට ලක් වෙච්ච අතන ස්ථිර වෙලා ඉන්නේ ඒ පුද්ගලයන් තේරා ගන්නට අපි පුරුදු කරනවා තියෙනවා. මෙන්න මේ වගේ සුළකින් කොටසක් බුදුම සොයාගෙන ඉන්නා බුදුමා ගන්නා වූ කණ්ඩායමට අනුයුක්ත එක්සෝ යාළුවා තමයි ඔහු ප්‍රථමයෙන්ම කරන්නට අවශ්‍ය රාජකාරිය තමයි මෙන්න මේක. අතුලත සිරවි සිටින ඒ මිනිස් ජීවිතය බේරා ගන්න නම් ඔවුන් ගත තිබෙන මේ ගැම්ම නිහිලා ඔහුව පිටතට රැගෙන එන්නට ඕනේ. කාටත් කලින් ඔහු ඒ දේ හරි ඉක්මනට කරනකොට අපරාධයක් කරලා බේරිලා ඉන්න අවස්ථාවක් නැහැ. අපරාධකාරයා ඉතුරුමත්ම ඉක්මනින් මේ විදිහට කොට කරගන්නට අපරාධකාරයන් පසුපස හබාගෙන් අතනගොඩ ගන්න බොහෝ කේසින්නේ සුණකේ ඔබට පෙන්වලා ඇති මේ ශක්තිවත් ජාසන්න පන්න අපරාධකාරයත් සමග ෂණෙන් පහර දී ඔහුව බිම හෙලා ඔහුව අත්අඩංගුවට ගන්න ආකාරය වෙන්න මේකයි පුංචි දුවේ පුතේ අපි මේ කතාවෙන් කියන්න උත්සාහ කරේ. අද ලෝකයේ වද්‍රව්‍ය රකුසාට බිලියන තුරු වකු වානුවක මගේ ආදරණීය පුංචි දුවල පුතාලා අඳුරන්නේ නැති කිසිම පුද්ගලයෙක් එක්ක මම නැත්තම් කිසිම බාහිර පාර්ශවයක් එක්ක ගනුදෙනු කරන්න යන්න එපා. ඔවුන් ඔබට නිතර දෙවිලි කතා කරાવી ආදරෙන් ලබා දෙවි. ඒ සියල්ල කිසිවක් ගණන් ගන්නට එපා. ඔබ ඔබගේ ජීවිතය රැක ගන්නට ඔබ අපරාධයක් කරලා බේරලා ඉන්නට අවස්ථාවක් හම්බ වෙන්නේ නැහැ. මේ අපරාධ ඒ වගේම ශ්‍රී